Spoken patterns 38. කතන රටා 38. Spoken pattern 1. I am, I'm. මම වෙයි, මම වෙමි. හොඳයි. දැන් අපි බලමු මේ කතන රටාව අරගෙන කොහොමද ඉංග්‍රීසි වලින් වාක්‍යයක් හදාගන්නේ කියලා. මට ගොඩක් මහන්සි කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට පුළුවන් ඉංග්‍රීසි වලදී I am so tired කියලා කියන්න. මට ගොඩක් මහන්සි. I am so tired. මට තිබහයි. I am thirsty. මට තිබහයි. I am thirsty කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි. මේ වාක්‍ය රටාවත් එක්ක අපිට තව පුළුවන් පද කිහිපයක් දාලා මේ වාක්‍ය රටාව තවත් ලස්සන කරන්න. ඒ වගේ භාවිත කරන්න පුළුවන් මම පද දෙකක් ඕගලන්ට කියලා දෙන්න. එකක් තමයි extremely. extremely. ඒ කියන්නේ ගොඩක් කියන එක. අපි මේකෙන් පොඩි උදාහරණයක් ගමු. I am extremely tired. I am extremely tired. ඒ කියන්නේ මට ගොඩක් මහන්සි කියන එක. අපිට මේක මේ විදිහට කියන්න පුළුවන්. මේ extremely කියන එක වෙනුවට very කියලා දාලා I am very tired කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් I am very happy. මට ගොඩක් සතුටුයි කියලා අපිට කියන්න පුළුවන්. Spoken pattern 2. I'm in. එතකොට මේ ස්පෝකන් පැටර්න් එක අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ අපි යමක් තුල ඉන්නව නම් එහෙම නැත්නම් අපි යමක් ඇතුලේ ඉන්නව නම් අපිට කියන්න පුළුවන් මේ ස්පෝකන් පැටර්න් එක දාලා වාක්‍යයක්. මම කාරයේ ඉන්නේ කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලදී කියන්නේ? I'm in the car. I'm in the car. එතකොට මම නාන ගමන් ඉන්නේ. I'm in the shower. I'm in the shower. Spoken pattern 3. I'm at. මම අසල වෙමි. මම ගුවන් තොටුපොළ අසල ඉන්නේ. I'm at the airport. I'm at the airport. මම ගුවන් තොටුපොළ අසල ඉන්නේ. I'm at the park. මම උයනේ ඉන්නේ. I'm at the park. මම උයනේ ඉන්නේ. Spoken pattern 4. I'm good at. මම යමකට දක්ෂයි. මේ වාක්‍ය රටාව ගොඩක් වෙලාවට භාවිත කරන්නේ අපි මොකක් හරි දෙයකට දක්ෂයි නම් ඒක අපි තවත් කෙනෙකුට කියන්න මේ I'm good at කියන එක භාවිත කරනවා. අපි ඒකින් උදාහරණ කිහිපයකට යමු. මම චිත්‍ර අඳින්න දක්ෂයි. I'm good at drawing. මම චිත්‍ර අඳින්න දක්ෂයි. I am good at drawing. මම කියවන්න දක්ෂයි. I am good at reading. I am good at reading. මම කියවන්න දක්ෂයි. Spoken pattern 5. I plus verb plus ing. මම යමක් කරමින්. මම දිවා ආහාරය ගනිමින් ඉන්නේ. I'm eating lunch. I'm eating lunch. මම දිවා ආහාරය ගනිමින් ඉන්නේ. I'm crying. මම අඬමින් ඉන්නේ. I'm crying. මම අඬමින් ඉන්නේ. Spoken pattern 6. I am going to plus verb. I am gonna plus verb. මම යමක් කරන්නයි හදන්නේ. මම කෝෆි එකක් බොන්නයි හදන්නේ. I am going to have some coffee. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I am gonna have some coffee. මම කේක් කන්නයි හදන්නේ. I am going to eat some cake. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I am gonna eat some cake. Okay students, now you can say your answers.